මේ කේන්දරයේ හිමි තැනැත්තියගේ රවි බලවත් දීර්ඝායුෂයි. ලේසියෙන් මරන්න බෑ. මෙයාට සිකුරු ලැබුවාම ලෙලිද හම්බෙන්නේ? ඕකේ ජනේලෙන් එළියට විසි කරන්න. දැක්කද? මම මොකක්ද ඉස්සෙල්ලා කී හිටියේ? සිකුරු දස්සාව ලැබුවාම කෙසෙල් ලෙලි හම්බෙනවා කිව්වේ. හරි. මේ කේන්දරයේ හිමි තැනැත්තියට අවුරුදු 48 ලබනකොට රාජයෝගයක් ලබන්න තියෙනවා. හැබැයි ඒ ලබන්න තියෙන රාජයෝගය නවත්තන්න කිසිම රජෙකුට බෑ. රජ වෙනවමයි. දැක්කද? මං ගොල්ලක් ගන්නවා. හලෝ ආරක්ෂක ඇමතිතුමාද? ඇමතිතුමනි, මම මේ ඉස්සුරුසිරි ජෝතිෂ ශාස්ත්‍රාචාර්යතුමා. එයා මේ පුදුමාතලන් නැකතක් ඉල්ලුවා. ඇමතිතුමනි, පුදුමාතලන් වල ගෙවල් ගහන්න නැකතක් ඉල්ලුවා නේද? දැක්කද? ලබන අඟහරුවාදා උදේ 4:48ට උතුර බලාගෙන ගහන්න. බය වෙන්න එපා. යුද්ධෙත් නෑනේ. පිස්සුද මේ නැගෙනහිර බලලා ගහන්න එපා. ගලයි ගණ කැලෑවයිනේ තියෙන්නේ. වෙන කවුරුත් නැහැ. මක්ක කතා කරනද උතුර බලාගෙන ගහන්න. දකුණට ගහන්න. පිස්සු කතා කරනවද? මේ දකුණට ගහන්න හදනවා. දකුණට ගහනවා තියා හිතන්නවත් එපා ඇමතිතුමනි. දැන් ඔය දකුණට ගහපු කට්ටියට වෙච්ච දේ දැක්ක නෑ ඇමතිතුමනි. දැන් ඔය කොච්චර කාලයක් තිස්සේ විපක්ෂෙද? ඔව් හොඳයි. ආයි බණ්ඩ බුසරණයි. හොඳයි. දැක්කද? ආරක්ෂක ඇමතිතුමා කොහොමද කතා කරේ? බැටරි සවුත් වෙලානේ. බැටරිය නැද්ද? සවුත් බැටරිය නැද්ද? යන ගමන් අලුත් බැටරියක් දාගන්න ඕන. හරි වෙලාව හොඳ නම් බැටරිය තිබ්බත් එකයි නැතත් එකයි. හැබැයි මේ කේන්දරේ හිමි තැනැත්තියට 57ක් තියෙනවා. ලේසියෙන් මරන්න නම් බෑ. දැක්කද? ඇයි මේ හැමතිස්සෙම පුතාගෙන් දැක්කද කියලා අහන්නේ? මාව දැක්කන පුතා? මේ කේන්දරේ මගේ නෝනගේ. නෝන මැරිලා මාස 10ක් ගෙනවා. එහෙනම් ඉතින් මේ අවුරුද්ද දානෙත් ළඟයිනේ. දානේ අනේ මං කියව නේද?